පහට රසායන විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංකය 28. පහත දැක්කන ප්‍රතික්‍රියා අනුපිළිවෙලෙහි P හා Q හි ව්‍යුහ පිළිවෙලින් වනුයේ කියලා අහනවා. P ගේ Q ගේ ව්‍යුහ උතර ප්‍රතික්‍රියාවක් අහලා තියෙන්නේ. මුලින්ම දීලා තියෙන ඇල්කයිනයක් බෙන්සීන් කොටසකුත් තියෙනවා CH5 කියන. නමුත් ඒක අපිට මෙතෙන්දි වැදගත් නැහැ. ඇල්කයිනයක් තියෙන්නේ. ඇල්කයිනයකට දාලා තියෙනවා Hg+ හමුවේ තනුක H2SO4. නැත්නම් ඇල්කයින සජලනය කිව්වත් නිවැරදි. තනුක H2SO4 දාලා තියෙනවා HgSO4 උත්ප්‍රේරක නැත්නම් Hg2+ උත්ප්‍රේරක හමුවේදී. එතන මොකද වෙන්නේ? P කියන එකේනා කීටෝනයක්. එයා ඇවිල්ලා කීටෝනයක් වෙන්න ඕන. ඔතෙන්දි වෙන්නේ ජල අණුවක් බැඳෙන එක. ඒකෙදි වෙන්නේ C6 H5 C ත්‍රිත්ව බන්ධනය CH කියලා තියෙන්නේ. ජල අණුව බැඳෙද්දි ජල අණුවේ H එකයි OH එකයි තමයි බැඳෙන්නේ. H එක බැඳෙන්නේ H වැඩි තැනට. මාකෝනිකොෆ් නීතිය අනුව. ඒතර OH එක බැඳෙනවා විරුද්ධ ස්ථානයට. ඒතර මොකද වෙන්නේ? එක ෆයි බන්ධනයක් නැති වෙලා යනවා. හරිද? එක ෆයි බන්ධනයක් ඉවත් වෙලා යනවා. මේක ඇවිල්ලා අපි කියනවා අස්ථායි ඊනෝලයක් කියලා. මේකට අපි කියන්නේ අස්ථායි ඊනෝලයක් කියලා. මේ හැදෙන අස්ථායි ඊනෝලය අස්ථායි නිසා යා ප්‍රතිසංවිධානය ප්‍රතික්‍රියාවකට භාජනය වෙලා ස්ථායි සංයෝගයක් බවට පත් වෙනවා. කොහොමද ප්‍රතිසංවිධාන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ? මේකේ මෙන්න මේ තියෙන හයිඩ්‍රජන් එක ගැලවිලා ඒක යොමු වෙනවා මෙතන තියෙන කාබන්ට. මේ ද්විත්ව බන්ධනයෙන් එක බන්ධනයක්, ඒ කියන්නේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් වෙත යොමු වෙනවා. ඒතර ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මේ අස්ථායි ඊනෝලයේ ප්‍රතිසංවිධානය වීම නිසා හැදෙන්නේ C ද්විත්ව බන්ධනය O CH3. කොහොමද මෙතන CH3 උනේ? H මේ H එකක් තාම H3ක් එනවා. ඔක්සිජන් එකට ද්විත්ව බන්ධනයක් එනවා. ඒතර මේ හැදෙන්නේ කීටෝනයක්. ඒතර ඇල්කයින සජලනයෙන් කීටෝන තමයි ලැබෙන්නේ එක අවස්ථාවක ඇරෙන්න. මෙන්න මේ කියන විශේෂ ඇල්කයිනය. සරලම C ත්‍රිත්ව බන්ධනයේ CH කියන මෙන්න මේ ඇල්කයිනය ඇරෙන්න අනෙකුත් ඕනම ඇල්කයිනයක් සජලනය වුණොතින් ඵලයක් විදිහට ලැබෙන්නේ කීටෝනයක්. මෙයා සජලනය වුණාම ඇල්ඩිහයිඩයක් ලැබෙනවා. කොහොමද ඇල්ඩිහයිඩ ලැබෙන්නේ? CH3C ද්විත්ව බන්ධනය O H කියන ඇල්ඩිහයිඩය තමයි ලැබෙන්නේ. right. එතකොට ඔන්න පළවෙනි එක P කියන්නේ එහෙනම් කීටෝනයක්. කීටෝන පළවෙනි උත්තරේ උත්තර තියෙන්නේ 2යි. එතකොට අනිත් ඒවා වැරදි කියලා අපිට ඉවත් කරන්නත් පුළුවන්. හරිද? දැන් මේ එකේ තියෙන අස්ථායි ඊනෝලය පහේ තියෙනෙත් හැදෙන අස්ථායි ඊනෝලය ඒවා ඉතින් අස්ථායි සංයෝගයෙන් දීලා තියෙන මේ අස්ථායි සංයෝගය නැවත ප්‍රතිසංවිධානය වෙලා ස්ථායි සංයෝගයක් බවට පත් වෙනවනේ. ඒතර P කියන්නේ ස්ථායි සංයෝගයක් විය යුතුයි. right කියලා අපිට 1යි 5යිත් වැරදි කියලා ගන්න පුළුවන්. දෙක නම් කොහොමත් වැරදි. right නමුත් මොකක් හරි දැන් අපි හරියටම දන්නේ නැහැ නේ ඉතින්. ඒක නිසා 1යි 5යි එහෙම තියාගෙන අපි Qත් බලමු. Q බලලා ඉවර වෙලා උත්තරේ තීරණය කරමු. Q හැදිලා තියෙන්නේ සිංක් Hg සාන්ද්‍ර HCl දාලා. සිංක් Hg සාන්ද්‍ර HCl දානවා කියන්නේ ක්ලෙමන්සන් ඔක්සිහරණය. ක්ලෙමන්සන් ඔක්සිහරණය. ඒතර ක්ලෙමන්සන් ඔක්සිහරණය කරන්නේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන වලට. හොඳට මතක තියාගන්න ක්ලෙමන්සන් ඔක්සිහරණය කතා කරන්නේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන වලට. ඒතර මේ කීටෝනයට ක්ලෙමන්සන් ඔක්සිහරණය කරාම මොකද වෙන්නේ? මෙන්න මේ කොටස වෙනස් වෙනවා. කාබොනයිල් කාණ්ඩය ඔක්සිහරණය වෙලා ගිහිල් ඉවර වෙලා C6H5 මුකුත් වෙනසක් නැහැ. කාබොනයිල් කාණ්ඩය CH2 එකක් බවට පත් වෙනවා. CH2 CH3. එතන මෙන්න කාබොනයිල් කාණ්ඩය CH2 බවට පත් වෙනවා ඔක්සිහරණය. ඔක තමයි ක්ලෙමන්සන් ඔක්සිහරණය වෙන්නේ සිංක් Hg සාන්ද්‍ර HCl දාන්න. ඒතර දැන් ඒකට අදාළ පිළිතුර තෝරමු. 1යි 5යි එහෙම පිළිතුරක් නැහැ. කොහොමත් 1යි 5යි වැරදි. 3 සහ 4 දෙකේ ඒකට ගැලපෙන උත්තරේ අංක 4. කීටෝනය සහ ඔක්සිහරණයෙන් ලැබෙන ඵලය නිවැරදිව නිරූපණය කළ තියෙන උත්තරේ අංක 4යි. ඒතර ඇල්කයින සජලනය සහ ඇල්ඩිහයිඩ් කීටෝන වල ක්ලෙමන්සන් ඔක්සිහරණය දන්නවද කියලා තමයි මේකේ බලලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි ගැටලුවක් තියෙනම් අපේ කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. කමෙන්ට් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට.
ගැටලුවක් තියෙන අවශ්‍ය නැහැ. ඉතින් ගැටලු නැති වුණත් කමෙන්ට් කරන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන් අපේ වීඩියෝස්. අපේ channel එක subscribe කරන්න කියලා ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.